දවසක් කියලා පිළිගන්නවා ඔයගොල්ලන් හැම දෙනෙක්ම අදත් මගේ YouTube channel එකට. හරි ඉතින් ඔන්න අද මේ වීඩියෝ එකෙන් ගෙනලා තියෙන්නේ මෙන්න මේ වීඩියෝ එකට මට 20 ලක්ෂයක් ගියා. ඉතින් මෙන්න මේ වීඩියෝ එකට මට YouTube එක කරා කොච්චර මුදලක් ගෙව්වද කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒ වගේම ඔයාලට දැනට බලා ගන්න පුළුවන් වෙනවා ශ්‍රී ලංකාවේ ගොඩක් YouTubersලා මාරම් විදිහට මෙන්න මේ YouTube එක කරා ඉන්කම් එකක් ගන්නවා කියලා ඔයගොල්ලන්ට පෙන්නනවා. ඇත්තටම මේ වගේ ඉන්කම් එකක් ඔයාලට YouTube එක කරා ලබා ගන්න පුළුවන්ද? ඇත්තටම ඔයා සම්පූර්ණයෙන් full time YouTube කරොත් ඔයාලට ජීවත් වෙන්න පුළුවන්ද කියන හැම දෙයක් පිළිබඳව අද මම මෙන්න මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් ඒ වගේම අද වීඩියෝ එකේ මම කතා කරන්නේ සම්පූර්ණයෙන්ම 100%ක් ඇත්ත. ඔයගොල්ලන්ට කිසිම විදිහකින් බොරු දෙයක් කියන්න කිසිම විදිහක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් YouTubers ඔයගොල්ලන්ට දිව්‍ය ලෝක පෙන්නනවා අනිවාර්යෙන් මේ දේ කරන්න පුළුවන් මෙන්න මේ දේ කරන්න පුළුවන් කෝස් වලට ඇඩ් වෙන්න මෙන්න මේ වගේ කිසිම දෙයක් නෙවෙයි අද වීඩියෝ එකෙන් ගේන්නේ සම්පූර්ණයෙන්ම 100%ක් ඇත්ත තමයි අද මේ වීඩියෝ එකේ මම ඔයත් එක්ක කතා කරන්නේ. ඒ වගේම මම අනිවාර්යෙන් කතා කරනවා මට views ලක්ෂයකට YouTube එක කරා කොච්චරක් ගෙව්වද කියන එකත්. ඉතින් අන්න ඒ විදිහට දලා අදහසක් ලබා ගන්න පුළුවන් වෙනවා අන්න ඒ විදිහට YouTube එකෙන් ගෙවන්නේ කොහොමද කියලා. හරි. ඉතින් වැඩි කතාවක් නැහැ අපි අද මේ වීඩියෝ එක පටන් ගමු. වීඩියෝ එක පටන් ගන්න කලින් තවත් චූටි දෙයක් මතක් කරන්න තියෙනවා. මෙන්න මගේ සම්පූර්ණයෙන්ම නොමිලේ වාට මෙන්න මේ හැම තොරතුරක්ම ලබා දෙන්නේ මගේ YouTube channel එකෙන් විතරයි. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා දැම්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියන එකත් අනිවාර්යෙන්ම මතක් කරනවා. ඉතින් එන වැඩි කතාවක් නැහැ අපි යමු අදගෙන ආපු වීඩියෝ එකට. ඉතින් මෙන්න මේ විදිහට දැන් මේ ඇවිල්ලා තියෙන මගේ YouTube channel එකේ YT Studio එකට. ඉතින් අන්න ඒ විදිහට YT Studio එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට හරියටම views ලක්ෂයක් ගිය වීඩියෝ එක. හරි. ඉතින් ඉස්සලා මතක් කරන්න ඕනේ ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන SL Live Tech YouTube channel එක. ඉතින් ඒ වගේම මම මෙන්න මේ වීඩියෝ එකේ ඉන්නේ SL Live Academy YouTube channel එක හරහා. අන්න ඒකත් අනිවාර්යයෙන්ම මතක තියාගෙන මෙන්න මේ වීඩියෝ එක බලන්න. හරි. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා මගේ මෙන්න මේ වීඩියෝ එකට හරියටම views ඇවිල්ලා තියෙන ප්‍රමාණය. ඉතින් ඒ වගේම ඔයාලට ටිකක් මෙන්න මේ විදිහට මෙහෙට කරාට පස්සේ ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එකට ඇවිල්ලා තියෙන watch time ප්‍රමාණය. හරි. ඉතින් අන්න ඒ විදිහට watch time ප්‍රමාණයත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. අන්න ඒ වගේම ඊට පස්සේ එහා පැත්තට ගියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එකෙන් මට කොච්චරක් subscribersලා ඇවිල්ලා තියෙනවද කියලා. හරි. ඉතින් ඊට පස්සේ අපි බලමු මෙන්න මේ වීඩියෝ කොච්චර රීච් කරලා තියෙනවද කියලා දැන්ට. ඉතින් ඇත්තටම මෙන්න මේ වීඩියෝ එකට බලා ගන්න පුළුවන් වෙනවා 1 මිලියන් වලටත් වඩා ගොඩක් ලොකු ඉම්ප්‍රෙෂන් එකක් මෙන්න මේ වීඩියෝ එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා 1 මිලියන් ඉම්ප්‍රෙෂන් එකක් තියෙන වීඩියෝ එකක්. ඒ වගේම මේකේ ක්ලික් ත්‍රූ රේට් එක ගත්තොත් හරියටම 8.3ක් වගේ තමයි මේකේ ක්ලික් ත්‍රූ රේට් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් බලමු කොහොමද මට මෙන්න මේ වීඩියෝ එකට මුදල් ගෙවලා තියෙන්නේ කියලා. හරි. ඉතින් මෙන්න මේ විදිහට එහාට කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා views ලක්ෂයටම $4.38ක් තමයි ගෙවලා තියෙන්නේ. හරි. ඉතින් මෙතනදී එකපාර කලබල වෙන්න එපා. මේ වෙනකොට මගේ YouTube channel එක මොනිටයිස් ඔන් වෙලා තිබෙන්නේ නැහැ. views 86 10 දී තමයි හරියටම YouTube එකේ මොනිටයිස් ඔන් උනේ මගේ YouTube channel එකේ. ඉතින් අන්න 86 10 ඉඳන් මෙන්න මේ දක්වා තමයි මෙන්න මේ විදිහට මුදල් එකතු වෙලා තියෙන්නේ. දැන් බලමු මම මොනිටයිස් කරාට පස්සේ වීඩියෝ එකක් දැම්මම පස්සේ කොහොමද මගේ රෙවෙනියු කියලා. ඉතින් මෙන්න මේ දවස් ටිකේ තිබ්බ ඔය QR ප්‍රශ්න නම් මනම් ඒ වගේදී මම වීඩියෝ එකක් ක්‍රියේට් කරා QR එක පිළිබඳ. ඉතින් අන්න ඒ වීඩියෝ එක හරියටම views 20000කටත් අධික ප්‍රමාණයක් ගිහිල්ලා තිබ්බා. ඉතින් මං අන්න ඒ වීඩියෝ එක දැන් මෙන්න මේ විදිහට මෙතනින් දා ගන්නවා. ඉතින් අපි බලමු අන්න ඒ වීඩියෝ එකට මට YouTube එක හරහා කොච්චරක් ගෙවලා තියෙනවද කියලා. හරි. දැන් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ සම්පූර්ණයෙන්ම මොනිටයිස් කරාට පස්සේ මගේ YouTube channel එකේ තියෙන views ප්‍රමාණය. ඉතින් අන්න ඒ විදිහට බිඳු විඳම තමයි මේ views කියලා තියෙන්නේ. මේ හැම වීඩියෝ එකකටම ඇඩ් එකක් පෙන්නලා තමයි මට සම්පූර්ණ මේකෙදී මුදල හම්බෙලා තියෙන්නේ. හරි. ඉතින් ඔයාලට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා මගේ වීඩියෝ එකට කොච්චර views ගිහිලා තියෙනවද 25800 views ගිහිලා තියෙනවා. ඒ වගේම watch time ගත්තොත් 692ක් මෙන්න මෙතනදී ඇවිල්ලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේම subscribersලා කීයක් එකතු වෙලා දෙනවා හරියටම 402ක් subscribersලාත් මෙන්න මේ වීඩියෝ එක හරහා එකතු වෙලා තියෙනවා. හරි. ඉතින් අපි බලමු මෙන්න මේ වීඩියෝ එකට 25000කට views කොච්චරකට මුදලක් ගෙවලා තියෙනවද කියලා. හරි. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ හරියටම views 25000කට මට ගෙවලා තියෙන්නේ හරියටම $3කට ආසන්න ප්‍රමාණයක්. කියන්නේ $3යි තව 711ක් වගේ තමයි ගෙවලා තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ මුදල නම් ආසන්න වශයෙන් රුපියල් 917 අතර වගේ මුදලක් තමයි මෙන්න මේ $3ක් කියන්නේ. ඉතින් ඒ කියන්නේ 25000ක වගේ views ගියොත් අනිවාර්යයෙන්ම ඔයාලට සාමාන්‍ය මට්ටමින් ලැබෙන්නේ රුපියල් 1000ක් වගේ මුදලක්. ඉතින් එතකොට ඔයා හිතන්න එපා මෙන්න මේ කරා අපෝ සල්ලි හොයන්න බෑනි කියලා. ඉතින් ඇත්තට මෙතනදී කැටගරිස් කීපයක්ම තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ এডুকেෂන් කැටගරි එක. ඉතින් ඇත්තටම මෙතනදී මීට වඩා හම්බ කරන්න පුළුවන් ඔයා මොකක් හරි Temu AliExpress මෙන්න මේ වගේ ඇප් එකක් භාවිතා කරලා මොකක් හරි වීඩියෝයක් කරනවා නම් අනිවාර්යයෙන් ඔයාගේ ගොඩක් ඉහළ මට්ටමක මුදලක් ලැබෙනවා.
හරි. ඉතින් මම අන්න ඒ විදිහට ඒක වාට ඉස්සෙල්ලා ඔප්පු කරලා පෙන්නලා ඉන්නම්කෝ. ඉතින් මෙන්න මේ විදිහට මම මීට කලින් දවස් කිහිපයකට පෙර මගේ YouTube channel එකේ වීඩියෝ එකක් දැම්මා ටෙමු එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා අන්න ඒ විදිහට ඩොලර් 3යි ගෙවලා තියෙන views 25000කටම. ඉතින් මම මේ දැන් පෙන්නන කැටගරි එක වෙනස්ම කැටගරි එකක්. හරි. ඔයාලට මේ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ views හරියටම 131ක් වගේ තමත් අඩු views ප්‍රමාණයක්. ඉතින් අන්න ඒ විදිහට එච්චර අඩු views ප්‍රමාණයකට බලන්න ඔයාලට ගෙවලා තියෙන මුදල කොච්චර වැඩිද කියලා. ඒ නිසා ඔයා YouTube කරනකොට අනිවාර්යයෙන්ම කැටගරි එක බලා ගන්නවා. ඉතින් views 131යි. watch time වල බලා ගන්න පුළුවන් ඉන්නේ 3.7ක්. ඒ වගේම subscribers එකතු වෙලා ඉන්නේ තියෙන්නේ හරියටම දෙන්නයි. ඔයාට පේනවා ඇති මෙතනදී සම්පූර්ණයෙන්ම මගේ YouTube channel එකේ මෙන්න මේ වීඩියෝ එකට කොච්චර ලොකු revenue එකක් ගෙවලා තියෙනවද කියලා. ඒ කියන්නේ සාමාන්‍ය views 100කට ඩොලර් 1කට ආසන්න ප්‍රමාණයක් ගෙවලා තිනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති කැටගරි එක අනුව අනිවාර්යෙන් වීඩියෝ එකේ වෙනස් වෙනවා අපිට ගෙවන මුදල. මීටත් වඩා අපිට ගෙවනවා අනිවාර්යෙන්ම e-money පිළිබඳ වීඩියෝස් කරනවා. ඉතින් අනිවාර්යෙන්ම e-money පිළිබඳ වීඩියෝස් කරනවා නම් ඔයා අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා ගොඩක් පරිස්සමෙන් දැන් e-money channels ගොඩක් delete කරගෙන ඉන්නේ YouTube එකේ. අන්න ඒ නිසා ඒ පිළිබඳව කරනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න මම ඔයාලට අනිවාර්යෙන්ම උපදෙස් දෙන්න බලාපොරොත්තු වෙනවා අන්න ඒ පිළිබඳව. හරි. ඉතින් අපි දැන් කතා කරමු ඇත්තටම මෙන්න මේ විදිහට හම්බ කරලා ඇද්ද? ඉතින් ඇත්තටම YouTubers පෙන්න තරම් හොයන්න පුළුවන්ද? ඔව්. ඇත්තටම මේ විදිහට හොයන්න පුළුවන්. ඉතින් ඔයාලට මම පෙන්නන්නේ දැනට මෙන්න මේ ලාස්ට් දවස්. ඒ කියන්නේ අන්තිම දවස් 28 ඇතුළත මම හොයලා තියෙන සම්පූර්ණම දුර හරියටම ඩොලර් 9.715ක් වශයෙන්. හරි. ඉතින් මෙන්න මේ වගේ ගාන තමයි මට හොයාගන්න පුළුවන්. ඒ වුණාට views 51600ක් එවලා තියෙනවා. හරි. ඉතින් ඊට පස්සේ මගේ මුළු revenue එක අපි බලන්න යමු. ඉතින් මුළු revenue එක බැලුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මට මතක හැටියට මෙන්න මේකේ තිබ්බේ හරියන ඩොලර් 21කට ආසන්න ප්‍රමාණයක් හරි. ඉතින් ඔන්න ඔය ඩොලර් 22ත් අතර තමයි දැන්ට මේක පිරලා තිබ්බේ. ඔන්න ඔය වගේ මුදලක් තමයි සම්පූර්ණයෙන් මට දවස් 28 ඇතුළත හොයාගන්න පුළුවන් උනේ. ඉතින් හරියටම දවස් 28ක් ඇතුළත හොයාගන්න පුළුවන් ඩොලර් 9ක් වගේ. ඉතින් මේක ආසන්න වශයෙන් සාමාන්‍යයෙන් හොඳ මුදලක් කියන්න පුළුවන්. ඉතින් ඇත්තටම රුපියල් 3000ක වගේ මුදලක් තමයි මේ මාසේ ඇතුළත මට හොයාගන්න පුළුවන් උනේ වීඩියෝස් ගණනාවක්ම දාලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ කොච්චර අප්යක් වෙලා තියෙනවද channel එකේ. ඒත් මෙන්න මේ වගේ ගණන් තමයි ගෙවලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ කැටගරි එක ප්‍රධාන වශයෙන් මේකට බලපානවා. ඒ වගේම ඔයා අනිවාර්යෙන් දැනගන්න ඕනේ ඔයාගේ YouTube channel එක කරා ඔයා අනිවාර්යෙන්ම පටන් ගත්තා කියලා හිතන channel එක පටන් ගත්ත ගමන් කිසිම වෙලාවක ඔයාට බෑ අම්මා මෙන්න මේ විදි එකපාර ස්ටුඩියෝ එකක් හදලා එකපාර දියුණු වෙන්න කිසිම හැකියාවක් නැහැ. මෙන්න මේ පිළිබඳව මම කලින් YouTube වීඩියෝ එකේ, ඒ කියන්නේ කලිනුත් YouTube වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දෙනවා අනිවාර්යෙන් බලන්න. ඒකත් ගොඩක්ම වැදගත්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති YouTube කියන්නේ ලොකු මුදලක් උපයන්න බැරි තැනක් කියලා. ඉතින් ඇත්තටම කොච්චර කිව්වත් YouTube එක කරා මුදල් උපයන්න ඉතාමත් අමාරුයි. ඒ වුණාට මෙන්න මේ YouTubers ගොඩක් දියුණු වෙනවා වගේ පේන්නේ ඔයාලට අමතර වෙන ස්පොන්සර්ස් වලින්. ඒ කියන්නේ මොකක් හරි Samsung company, Apple company මෙන්න මේ වගේ ස්පොන්සර් එකක් වෙනත් වශයෙන් ලැබුණොත් අනිවාර්යෙන් ගොඩක් ලොකු මුදලක් ගෙවනවා. ඉතින් ඔයාලට ළඟදී මේකට ගොඩක් හොඳම උදාහරණය තමයි ළඟදී ඔයාලට බලා ගන්න පුළුවන් වුණා වස්ති ප්‍රොඩක්ෂන් ලා ගැහුවා ධෝනි කියලා. ඒගොල්ලන්ගේ ෆිල්ම් එකක්. ඉතින් මෙන්න මේකට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා හරියට ගියොත්. ඒගොල්ලන් ඒකෙදී අර ඉංග්‍රීසි කෝස් එකක් ස්පොන්සර් කරලා දීවේ. මෙන්න මේ ස්පොන්ස් එකට හරියටම ලක්ෂය 60ක් ගෙවලා තිබ්බා. ඉතින් කවදාවත් වස්තිලාට ලොකු මුදලක් හොයන්න බෑ හරියටම මෙන්න මේ YouTube එක කරා නම්. ඒගොල්ලන් ගොඩක්ම මුදල් උපයන්නේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ හරියටම වෙනත් ස්පොන්සර්ස් වලින්. ඉතින් ඔයාලට කොච්චර views ගියත් බෑ සාමාන්‍ය ඔයාලට ගොඩක් හොඳ මුදලක් උපයන්න නම් ඔයා දාන හැම වීඩියෝ එකකටම views ලක්ෂයක් විතර යන්න ඕනේ. එහෙම කියලා කවදාවත් YouTube channel එක අතරින්න එපා. ඔයා YouTube channel එක කරගෙන ඉදිරියට ගියාට පස්සේ ඔයාලට කවදා හරි තැනක් හැදෙනවනේ subscribers හොඳ මට්ටමක් ඉන්න ගොඩක් හොඳ එන views ප්‍රමාණයක් එන තැනක් හැදෙනවනේ. අන්න එදාට වෙන companies ගණනාවම බලන් ඉන්න ඔයාව ස්පොන්සර් කරන්න. අන්න ඒ විදිහට ස්පොන්සර් කරපු ගමන් අනිවාර්යෙන් ඔයාගේ ආදායම ගොඩක් ඉහළ යනවා. ඉතින් ඒ නිසා දැන් ජොබ් කරන කට්ටිය අධ්‍යාපනය කරන කට්ටිය කිසිම කෙනෙක් මෙන්න මේ විදිහට එකපාර YouTube එක අතහැරලා දාලා දාන්න එපා. ඔයාගේ part time ඔයාගේ hobby එකක් විදිහට අනිවාර්යෙන් මෙන්න මේක කරන්න කියලාත් අනිවාර්යෙන් මතක් කරනවා. ඉතින් මම හිතනවා අනිවාර්යෙන් මෙන්න මේ පිළිබඳව ගොඩක් හොඳ දැනුමක් ඔයාලට ලැබෙන්න ඇති කියලා. හරි. ඉතින් මෙන්න මේ විදිහට දැන් අද මේ වීඩියෝ එක අවසන් වෙනවා. හරි ඉතින් ඔන්න ওই විදිහට අද මේ වීඩියෝ එක අවසන් වෙනවා. මම හිතනවා අනිවාර්යෙන්ම ඔයාට මෙන්න මේ YouTube income එක පිළිබඳ සම්පූර්ණ දැනුමක් ලැබෙන්න ඇති කියලා. ඉතින් ඇත්තටම මෙන්න මේ විදිහට ඔයාට සම්පූර්ණයෙන්ම YouTube එක කරා ජීවත් වෙන්න පුළුවන්ද? YouTube එකෙන් ගෙවන මුදල් හැම දෙයක් පිළිබඳව අද මේ වීඩියෝ එකෙන් මම කතා කරලා තිනවා. ඉතින් මෙන්න මේ වගේ තවත් දීර්ඝ වැඩපිළිවෙලක් මගේ YouTube channel කරා මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අන්න ඒ නිසා අනිවාර්යෙන් දැම්ම channel එක subscribe කරලා තියන්න කියන එකත් අනිවාර්යෙන්ම මතක් කරනවා.
ඒ වගේම අද වීඩියෝ එක පිළිබඳ තියෙන අදහස් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න කියන එකත් අනිවාර්යෙන්ම මතක් කරනවා. ඉතින් එහෙනම් මේ වගේ තවත් ගොඩක් වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.